හෙලෝ කොහොමද? අවුරුද්දට නියම රසට මුං කැවුම් හදන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. ගොඩක් වෙලාවට මුං කැවුම් කියලා අපි දැන් කන්නේ මුං ඇට වල රස තියෙන මුං කැවුම නෙමෙයි. මුං ඇට අඩුවෙන් පාවිච්චි කරලා තමයි ගොඩක් අය මුං කැවුම් හදන්නේ. නමුත් හරි විදිහට මෙලෙකට ගමේ විදිහට හදන මුං කැවුම් ඊට වඩා ගොඩක් වෙනස්. මේ සැරේ අවුරුදු මේසෙට ඔයාගේ අතින්ම තනියම මේ වගේ මුං කැවුම් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් නියම මුං ඇට රස තියෙන නියම මුං කැවුමක් කෑවොත් නම් ඒ ඇත්තම මුං කැවුම් කොච්චර රසද කියලා ඔයාට තේරෙයි. ඒ වගේම තමයි ඉස්සර කාලේ වගේ ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. හරිම ලේසි විදිහට අපිට මේක කරගන්න පුළුවන්. ඉතින් කොහොමද හරිම ලේසියෙන් ඇත්තම මුං කැවුම් හදන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් ඊට කලින් ඔයා තාමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. හොඳයි, මුලින්ම මම අරගෙන තියෙනවා මුං ඇට ග්‍රෑම් 200ක්. ඉතින් ඔයා මුං ඇට ගද්දි හොඳ කොළ පාට තියෙන හොඳ වර්ගයේ මුං ඇට ටිකක් ගන්න. එතකොට ගොඩාක් රස වෙනවා වගේ මුං කැවුම. ඉතින් මුං ඇට ටික හොඳින් සෝදලා ගරලා ගන්න. මොකද නැත්තම් මුං ඇටවල ගල් හිටින්න පුළුවන්. ඊළඟට මම මෙතන අරන් තිනවා හාල් පිටි ග්‍රෑම් 150ක්. ඉතින් මම මේ අරන් තියෙන්නේ කඩේ තියෙන සුදු කැකුළු හාල් පිටි එක. ඒක හරිම ලේසියි හාල් හොදලා කරලා පෙඟෙන්න තියනවා වගේ නෙමෙයි. ඔයා ටිකක් කාර්ය බහුල කෙනෙක් නම් සුදු කැකුළු හාල් පිටි එකක් මේතර කඩෙන් ගන්න එක හරිම ලේසියි. නමුත් ඔයාට වෙලාව තියෙනවා නම් හාල් පිටි ඔයාට හාල් පෙඟෙන්න දාලා ග්‍රයින්ඩ් කරලා ගන්න පුළුවන්. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ සහල් පිටි ග්‍රෑම් 100යි. වැඩිපුර ග්‍රෑම් 50ක් එකතු කරගත්තේ හදිසියෙවත් මිශ්‍රණයට හාල් පිටි මදි වුණොත් එකතු කරගන්න. මුං ඇට වගේ හරි අඩක් තමයි අපි හාල් පිටි ගන්න ඕනේ. එතකොට තමයි නියම විදිහට මුං කැවුමේ රස එන්නේ. නමුත් ඔයා කැමති නම් එකට එක අනුපාතයට ගන්නත් පුළුවන්. ඔයා සීනි ගන්න ඕනේ මුං ඇට සහ ඔයාගේ සහල් පිටි වල බරේ එකතුවට. මුං ඇට ග්‍රෑම් 200යි සහල් පිටි ග්‍රෑම් 100ක් නිසා මම මෙතන සීනි ග්‍රෑම් 300ක් තමයි අරන් තියෙන්නේ. ඊට අමතරව එනසාල් දෙකක් අරන් තියෙනවා. හොඳයි, දැන් අපි හොඳින් සෝදලා වේලලා ගත්ත මේ මුං ඇට ටික පැදගමු. මුං ඇට පතින විදිහෙන් ඔයාගේ මුං කැවුමේ රස වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රස වැඩි කරගන්න පුළුවන්. මුං ඇට පතිනකොට අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියාගන්න. නැත්තම් ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. එහෙම බැද්දොත් තමයි මුං ඇටේ ඇතුලේ හොඳින් රෝස්ට් වෙන්නේ. නැත්තම් වටේ විතරක් කර වෙනවා, ඇතුලේ අමු වෙනවා. එතකොට මුං ඇට කැවුම රස වෙන්නේ නැහැ. මේ විදිහට හිමින් හිමින් මුං ඇට ටික රන්වන් පාටක් එනකල් බැද ගන්න. හොඳ සුවඳක් එහෙම එනවා. ඉතින් ඒ සුවඳ ඇවිල්ලා විනාඩි 2ක් විතර යනකල් බැද්දාම මේ විදිහට රන්වන් පාටට ගන්න පුළුවන්. නමුත් ගොඩාක් තද තුඹුරු වෙනකල් බදින්න එපා. එතකොට කැවුම චුට්ටක් හරි රසයි. මෙන්න මේ ගානට ගන්න. හොඳයි, දැන් අපි මුං ඇට ටික නිවෙන්න තියමු. දැන් ඔයාගත්ත හාල් පිටි ප්‍රමාණය ඒ තාච්චිටම දාගන්න. ඒකත් අඩු ගින්දරේ අපි සාමාන්‍යයෙන් අලුව හදන්න හාල් පිටි බදින්නේ අන්න ඒ විදිහට මේක බැද ගන්න. හාල් පිටිවල තෙත ගතිය අඩු වෙලා එකට ඇලෙන්නේ නැති වගේ පදමක් එනකොට මේක බැද්ද ඇති. ගොඩාක් වෙලා බදින්න ඕනේ නැහැ. විනාඩි 2ක් 3ක් හොඳට මැද්දි. මුං ඇට ටික හොඳින් නිවුනට පස්සේ දැන් අපි ග්‍රයින්ඩ් කරගන්න තමයි හදන්නේ. මෙතෙන්දී ඔයාගත්ත එනසල් දෙකක් දාලම ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් හොඳට මේක පවුඩර් කරගන්න. සමහර අය පුංචි කෑලි තියෙනවට කැමතියි. නමුත් ලොකු කෑලි ලොකු වුණොත් ඔයාගේ කැවුම පුපුරන්න පුළුවන්. ඒ වගේම කැවුමේ නියම රස ගන්න. ඒ කියන්නේ මුං පිටි වලට හොඳින් පැණි ටික උරා ගන්න. මේක හොඳ පවුඩර් එකක් වගේ වෙන්න ඕනේ. කෑලි චුට්ටක් වගේ හිටින්න ගත්තට කමක් නැහැ. ඔන්න දැන් තමයි අපි පැණි එක හදාගන්න යන්නේ. අපි ගත්ත සීනි ග්‍රෑම් 300න් ග්‍රෑම් 150ක් එහෙම නැත්නම් භාගයක් ඔයාගේ හිතේ මිම්මට එකතු කරගන්න. ගොඩාක් අය හිතාගෙන ඉන්නවා පැණි හදනකොට අපිට පත් පැණි පදම ගන්න ඕනි කියලා. ඉතින් එහෙම එකක් නෑ. පත් කැවුම් හදන ගොඩක් අමාරුයි පත් පැණි පදමට ගත්තොත්. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්න නැතුව මේ විදිහට මුලින්ම සීනි භාගයක් එකතු කරලා වතුර මුකුත් එකතු නොකර මේක ලාවට හොඳ පාටක් එනකල් ලස්සන පාටක් එනකල් මේ විදිහට කැරමල් කරගන්න. ඊට පස්සේ උණු වතුර කෝප භාගයක් මේකට එකතු කරන්න. ඉතින් මේ වෙලාවේදී ටිකක් පරිස්සමෙන් එකතු කරගන්න. ඔයාගේ ඇඟට විසි වෙන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් මේක හැඳි ගා ගන්න. අර තියෙන පුංචි කෑලි සීනි තද වෙච්ච කෑලියෙම හොඳින් දිය කරගන්න. ගින්දර ටිකක් අඩු කරලා තියාගෙන මේක හොඳින් දිය කරගන්න. ඊට පස්සේ ඉතුරු සීනි භාගෙත් දාගන්න. ඉතුරු ග්‍රෑම් 150. දැන් ලිප සාමාන්‍ය මට්ටමේ තියාගෙන මේක හොඳින් දිය කරගන්න. අපි හදාගත්ත පැණි එකේ සීනි ටික දිය කරගන්න. මේ වෙලාවේදී ලුණු තේ හැඳි භාගෙකුත් ඔයාගේ පැණි එකට දාගන්න. ඉතින් මේ පැණි එකේ පදම තමයි බුබුලු දාන පදම. මේ විතර බුබුලු දාගෙන දෙපාරක් විතර එනකොට ඔයාගේ පැණි එක හරි. මීට වඩා තිබුණොත් මේක පත් පැණි වෙනවා.
මේක පත් පැණි වුණොත් ඔයාගේ මුං කැවුම හයි වෙනවා. ඉතින් එහෙම වුණොත් තමයි අර ගොඩක් අත් ගහනවා කියලා කරනවා. එක එක දේවල් කරන්නේ ওই පරණ ආච්චිල එහෙම ඔන්න ඔහොම වුණාම. ඉතින් ඔයාට ඔයාගේ පැණි පදම හරිද කියලා බලා ගන්න විදිහක් තියෙනවා. ඒකට ඔයා සුදු පාට කෝප් එකට හරි බෝල් එකකට හරි වතුර ටිකක් පුරවලා මේ පැණි බින්දුවක් දාලා බලන්න පෙනෙනකොට ඔන්න මම දැන් දාලා පෙන්නන්නම්. මේ විදිහට විසිරිලා යනවනම් වලාකුලක් වගේ විසිරිලා යනවනම් ඔන්න ඔයාගේ පැණි පදම හරි. නමුත් ඔයාගේ පැණි ටික බෝලයක් වගේ එකතු වෙනවා නම් ඔන්න ඒ කියන්නේ පත් පැණි වෙලා. එහෙම වුණොත් තව වතුර චුට්ටක් එකතු කරගෙන නැවතත් පද වෙනකල් පොඩ්ඩක් හැඳි ගාලා ගන්න. ඔන්න දැන් අපේ පැණි එක හරි නිසා මම මේක ඕෆ් කරලා තියෙනවා. විනාඩියක් විතර මම මේක නිවෙන්න තියෙන අතරේ මම පැණි ටිකක් කෝප් එකට අරන් තියා ගන්නවා. ඉතින් මුලින්ම හදන කෙනෙක්ට නම් මේක ටිකක් වැදගත්. මොකද අපේ හදිසියවත් පැණි වැඩි වුණොත් අපිට මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පැණි චුට්ටක් අරන් තියා ගන්න. ඊට පස්සේ ඔයා මුලින්ම එකතු කරන්න ඕනේ මුං පිටි ටික. මුං පිටි ටික මුලින්ම එකතු කරන්නේ හදිසියවත් පිටි වැඩි වුණොත් එතකොට අපිට සහල් පිටි තමයි අයින් කරන්න වෙන්නේ. පිටි අයින් කරොත් මේකේ රස අඩු වෙන නිසා තමයි මං මුලින්ම මුං පිටි ටික එකතු කරේ. ඊට පස්සේ හොඳින් මේක කවලම් කරගන්න. ඊට පස්සේ අපි බැදගත්ත සහල් පිටි ග්‍රෑම් 150න් මුලින්ම 100ක් තමයි දාගන්නේ. සැරෙන් සැරේට ටික ටික දාගන්න. දාලා ඒකත් හොඳින් මේක කවලම් කරගන්න. ඉතින් මෙහෙම කවලම් කරගෙන යනකොට ඔයාට දැනුනොත් පැණි මදි කියලා අපි අයින් කරගත්ත පැණි චුට්ටු චුට්ටු එකතු කරන්න පුළුවන්. ඉතින් මම දීපු ප්‍රමාණවල වලින්ම හදනවා නම් මම හිතන්නේ නැහැ ඔයාට පැණි ඉතුරු වෙයි කියලා. හරිම ගානට මේ පැණි ටික මේ පිටි වලට හරියනවා. ඉතින් ගොඩාක් දියාරු ගතියක් තිබුණොත් අපි අයින් කරපුව හල් පිටි ග්‍රෑම් 50ත් ඔයාට මේකට එකතු කරන්න පුළුවන්. මේක හොඳින් හැඳිකා ගන්න අතරේ ඔයා ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ඉන්න. කෙසල් කොලයක් හෝ ලෑස්ති කරගෙන ඉන්න. හොඳට තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් ආලේප කරලා තියාගන්න. ඉතින් ස්වල්පයක් කිව්වට ටිකක් යහමින් ආලේප කරලා තියාගන්න. මොකද නැත්තම් කැවුම අපි කපලා ඉවර වෙනකොට මේක චුට්ටක් ඇලෙන්න බලනවා. හොඳයි අපි ට්‍රේ එකට මේක දාගත්තට පස්සේ ඔයා කෙහෙල් කොලයක් අරගෙන ඒකේ තෙල් ස්වල්පයක් ආලේප කරලා මේක තුනී කරගන්න. ඔයාට කෙහෙල් කොලයක් හොයාගන්න අමාරු වෙනම් ඔයාට ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් කේක් බේක් කරන බේකින් කොල තියෙන අනේ කොලයකට හොඳින් බටර් ස්වල්පයක් හෝ තෙල් ස්වල්පයක් ආලේප කරලා ඔයාට ඒක මේ මිශ්‍රණي උඩින් තියලා හොඳින් තුනී කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට අත පිච්චෙනවත් අඩුයි. මොකද මේක ටිකක් රස්නේ. ඒ වගේම අතේ ඇලෙනවත් අඩුයි. නිසා කෙහෙල් කොලයක් හරි මේ විදිහ කොලයක් හරි භාවිතා කරලා ඔයාට රෝලින් පින් එකක් එහෙම නැත්නම් මේ විදිහට මං කරන වගේ අතම භාවිතා කරලා මේක ලස්සනට තුනී කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් තුනීට ගන්නත් එපා. සාමාන්‍යයෙන් අඟලක් විතර උස තියලා ගන්න. එතකොට ඔයාගේ මුං කැම ගොඩක් රසට ගන්න පුළුවන්. වටේට ලස්සනට මේ විදිහට නීට් එකට හදාගන්න. එතකොට ඔයාට කෑලි අපත යවන්න ඕනෙත් නැහැ. ඔයාගේ කැවුම ලස්සනට නීට් එකට ගන්නත් පුළුවන්. හොඳයි දැන් ඔයා පිහියකට නැවතත් තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් ආලේප කරලා මේ විදිහට එක සමානව මාක් කරගන්න. ඉරි ටිකක් මාක් කරගන්න. සාමාන්‍ය මුං කැවුම ඩයමන්ඩ් ෂේප් එකකට තමයි ගන්න. ඉතින් එහෙම ගත්තාම ගොඩක් ලස්සනයි. ඉතින් ගොඩක් අමාරු නැහැ. මුලින්ම ඔයා මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ කපන්න පටන් ගන්න. පිරිසිදු රූලක් වගේ දෙයක් තියෙනවා නම් ඔයාට භාවිතා කරන්න පුළුවන්. කපන පිහිය ඇලෙනවා වගේ දැනුනොත් නැවතත් හොඳින් තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. ඉතින් හැඩේ එහාට මෙහාට වුණත් පොඩ්ඩක් හරි ඔනවට අතෙන් පොඩ්ඩක් ඒක හෙට මෙහෙට කරලා ලස්සන ෂේප් එකකට හදා ගන්නත් පුළුවන්. හොඳින් තෙල් ආලේප කරලා තියෙනවා නම් ඔයාට මේක ලේසියෙන් විතර ගලවලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විතර ෂේප් එකට ඔයා මේක කපාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ විදිහට කැවුම අනිත් පැත්ත හරවලා ට්‍රේ එකේ තෙල් ගාපු තව තැනක එහෙම නැත්නම් වෙනත් ට්‍රේ එක තෙල් ගාලා තියාගන්න ඕනේ. මොකද නැත්තම් කැවුම ටිකක් වෙලාදී ඇලෙනවා. කොච්චර තෙල් ගාලා තිබ්බත් ඒ නිසා කැවුම අනිත් පැත්ත හරවලා තියාගන්න. හරි දැන් අපිට දැවටුම තමයි හදාගන්න තියෙන්නේ. මම මෙතන සහල් පිටි කෝප එකක් ගත්තා. පාන් පිටි තේ හැඳි 3ක් ගත්තා. කහ තේ හැඳි භාගයක් සහ ලුණු තේ හැඳි කාලක් එකතු කරලා මේක හොඳින් මිශ්‍ර කරගත්තා. අපි මේ දැවටුම සඳහා ගන්න සහල් පිටි අපි බැදපු ඒවා නෙවෙයි අමු හාල් පිටි තමයි ගන්නෙ. ඉතින් ඊළඟට මම පොල් කිරි වලින් තමයි මේක මිශ්‍ර කරගන්න. ඔයා කැමති නම් වතුර මිශ්‍ර කරන්න පුළුවන්. නමුත් පොල් කිරි වලින් කරාම ගොඩාක් රසයි. පොල් කිරි ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ හදන්න ඕනේ හරිම ඝනකම මිශ්‍රණයක්. ඉතින් මේ බලන්න මේ විදිහ හොඳ ඝනකම මිශ්‍රණයක් ගත්තොත් තමයි ඔයාගේ කැවුම් එක ගොඩාක් ලස්සනට ගන්න පුළුවන්. ඔයාගේ හැන්ද හරි එහෙම නැත්නම් ඇඟිල්ල හරි දාලා බලනකොට හොඳින් කවර් වෙනවා නම් ඔයාගේ ඇඟිල්ල ඒ වගේම ටිකක් ඝනකමට දැනෙනවා නම් ඔන්න ඒක තමයි හරිම පදම. ඉතින් සමහර අය ඉන්නවා කැමති අර දුමුරු පාට ගතිය කැවුමින් පේනකොට එහෙම අය විතරක් යාරුවට මේක ගත්තට කමක් නැහැ.
ඔන්න දැන් තමයි ලේසිම වැඩේ තියෙන්නේ කැවුම් ටික බැද ගන්න. ඉතින් ඔයා මේ වෙලාවේදී තෙල් තාච්චියක් ලිපේ තියාගෙන සාමාන්‍ය මට්ටමේ ගින්දර තියාගන්න. ඊටු දේවල් ටිකත් ඔක්කොම ළඟින් තියාගන්න. ඉතින් මේ විදිහට අපි කැවුම වටේ අපේ මිශ්‍රණය දාවටම. ඉතින් මේ බලන්න මේක හරිම උකුයි. ඒකයි කැවුම ලස්සනට එන්නේ. මේ මිශ්‍රණය ඔයාගේ කුකර් එක ළඟින්ම තියාගන්න. එතකොට මේක හැමතැනම ගෑවිලා ඔයාට ගොඩාක් අස් කර කර ඉන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳින් රත් වෙච්ච තෙල් එකට තමයි අපි මේක දාන්නේ. ටිකක් වෙලා යනකල් හැන්ද මුකුත් තියන්න එපා. ඒකේ විතර බැදෙන්න දෙන්න. ඊට පස්සේ ඔයා මේක හිමීට අනිත් පැත්ත හරව ගන්න. ඔයා මුලින්ම පදිනකොට එකක් බැදලා ඉස්සලාම එකක් බදින්න. ඊට පස්සේ ඔයාට දෙකක් තුනක් වුණත් ඔයාගේ තාච්චිය ලොකුයි නම් දාලා බැද ගන්න පුළුවන්. ඉතින් මේ බාන හරිම ලස්සන පාටකට ආවහම ඔයාට මේක තෙල් එකකින් ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැවුම් දෙකක් එකවර තාච්චියට දාලා බලමු. කලින් වගේම හොඳින් මේ විදිහට මිශ්‍රණය කෝට් කරලා ටිකක් විතර ගසන්න. ඊට පස්සේ මේක හිමින් තාච්චියට දාගන්න. ඊට පස්සේ අනිත් එකත් ටිකක් එහායින් තාච්චියට දාගන්න. ඊට පස්සේ ඔය අනිවාර්යයෙන්ම ඔයගේ තෙල් හැන්ද ඒ දෙක මැදින් තියාගන්න ඕන. නැත්නම් මේ දෙක එකට ඇලෙන්න බලනවා. පොඩි වෙලාවක් මේ විදිහට තියාගෙන හිටියාම මේ දෙන්න වෙන වෙනම බැදෙනවා. ඊට පස්සේ ඔයාලට තෙල් හැන්ද අයින් කරගන්න පුළුවන්. ඉතින් තව විශේෂ දෙයක් කියන්නම්. ඔයගේ කැවුම් ටික ලස්සනට ගන්න. අපිට පේනවද මේ කැවුම් වල පුංචි කළු පාට කුඩු වගේ තියෙනවා. ඉතින් අන්න ඒව නැතුව ගන්න නම් ඔයාගේ කැවුමක් බදින හැම සැරේකම ඔයාට ඒ කුඩු ටික ඉවත් කරගන්න වෙනවා. ඉතින් මේ විදිහේ ස්ට්‍රේන් එකක් භාවිතා කරලා හරියම ඉක්මනට මේ ටික එළියට ගන්න පුළුවන්. මේ විදිහට ඉතුරු වෙන කුඩු ඉවත් කරමින් ඔයා කැවුම් බදිනකොට ඔයාට මේ විදිහට කැවුම් ටික ලස්සනට ගන්න පුළුවන්. මම අද දීපු රෙසිපි එකට අනුව ඔයාට කැවුම් 25ක් හෝ 30ක් වගේ ප්‍රමාණයක් ඔයාට මේ ප්‍රමාණවල වලින් හදා ගන්න පුළුවන්. මේ කැවුම හරියම ක්‍රිස්පි ඒ වගේම ඇතුලේ හරියම සොෆ්ට්. ඉතින් අපි එකක් හදලා බලමු. ඉතින් රස ගැන කියනවා නම් රසෙ ලොකු වෙනසක් තියෙනවා. එකක් කාලා නම් නිකන් ඉන්න හිතෙන්නේ නැහැ. මොකද මුං පිටි වැඩියෙන් දාලා හදපු මේ මුං කැවුම් මාරම රසයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔය මේ වගේ කැම හදන්න ඉගෙන ගන්න ආසයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා මතක එකතු වෙන්න. අපි ඊළඟ දවසෙත් ගොඩක් රස කැමකින් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන කොට සුබම සුබ දවසක්. බයි බයි.